හෙලෝ ගයිස් ඔන්න නම් අපි යන්නේ මකල් දෙනිය. ඉතින් ඔන්න ගයිස් ඔයාලා කට්ටියම මේ වීඩියෝ එක බලලා අහලා තිබ්බා මේ කොහෙද මෙතනට යන්නේ කොහොමද ඒ වගේ දේවල් මගෙන් විස්තර අහලා තිබ්බා. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් ඔන්න අපි ගමන පටන් ගන්නේ වැල්ලවායෙන්. වැල්ලවායි නම් බෙරගල පාරේ අපි යන්න ඕනි කොස්ලන්දට. අපි කොස්ලන්දට ගිහිල්ලා එතනින් තමයි අපි හැරිලා පූනාගල පාරේ මකල් දෙනියට යන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලා දන්නවා වැල්ලවාය බෙරගල පාරේ තමයි යෙළුමැල්ල තියෙන්නේ. ඉතින් අපි යෙළුමැල්ලත් බලාගෙන යන්න පුළුවන් වුණා. හැබැයි අපි නවත්තන්න ගේ නැහැ. මොකද අපේ මේන් එක උනේ මකල් දෙනිය යන එක. ඒක නිසා අපි දියලුම ගාව නැවැත්තුවේ නැහැ. ඒ වහිනවා බං දැම්මම හරි කොල්ලෝ උස්සන්නයි ඔන්න ඉතින් හිතුවත් නැති විදියට අපිට කොස්ලන්දන් වැස්සකටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් අපි හිටිය පොඩ්ඩක් වෙලා බලන්න පායනකම් කියලා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ කොස්ලන්ද ටවුන් එකට. දැන් මෙතනින් කොස්ලන්ද ටවුන් එකෙන් එහාට අපිට තියෙන්නේ ඔතනින් උඩට තියෙන පාර. මේ උඩ පාර පූනාගල පාර. මෙහෙන් ගිහලා බණ්ඩාර වලට යන්නත් පුළුවන්. අපි දැන් කොස්ලන්දෙන් උඩ පැත්තට හරවලා මේ පූනාගල පාරේ අපි යන්න ඕනේ ඉස්සරහට. ඔන්න ඉතින් අපි හැරෙන තැනට ආවා. කොස්ලන්දේ ඉඳන් පූනාගල පාර කිලෝමීටර් 5ක් විතර එද්දී මේ දේවාලෙත් එක්ක අපිට හම්බ වෙනවා මකල් දෙනිය වත්තට යන පාර. ඉතින් ඒ පාරෙන් හැරිලා කෙලින්ම උඩට යද්දී අපිට යන්න පුළුවන්. ඔය පොඩි පොඩි හැලම් වගේ තමයි කරන්නේ. වටේ මහගෙනවද? වටේ මහගෙනවද? ෂේප් නෑ උඹ පහළ නවලන කියන කැමරා නෑ මම මෙහෙට කරන්නේ. මෙහෙට වයින්නේ. තියෙනවා බලපන් අර කන්න ගන්න බැරුණානේ මොකක්ද අරම ගන්න තිබ්බනේ උඩ පාර තමයි මට ඒක යන්නේ පොඩ්ඩක් පහළ අපේ උඩ පාර තමයි එන්න ඕනේ උඩ පාරේ යනකම
මෙතන තමයි අපිට අන්තිමට හම්බෙන හන්දිය මේකෙනුත් උඩ පාරේ ගියාම කෙලින්ම අපි තියෙන ලොකේෂන් එකට යන්න පුළුවන්. හරියට මේක තමයි කාරණේ. මොන මකල් දෙන උඩට ඇවිල්ලා ඉන්නේ මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ආවට පස්සේ තමයි දැක්කේ මේ බලන්නකෝ මෙතන මේ අලියෙක් මේ දැන් ටිකකට කලින් ඉඳලා තියෙනවා ඉඳලා එහෙම මේ පහළට කොහොම බහගෙන ගිහිල්ලා තියෙනවා දැන් මේ මීදුමත් එක්ක පේන්නේ නැහැ අත්‍තරම මේ අලියා කොහෙද ඉන්නේ කියලා නම් මෙතන කෙහෙල් තිබිලා තියෙනවා ඒවා ඇදලා කාලා තියෙනවා ඒවත් එක්ක මේ තියෙන මෙතන ඉඳලා තියෙනවා දැන් යන්න ඕනි පාර අපි යන්න ඕනි මේ පැත්තට පොඩ පාර පේන්නේ නැහැ මේ අලි ප්‍රශ්නෙත් එක්ක යන්න බැරි වෙයි ඉස්සරහට මට අනිත් එක වහිනවා වටේ වීදුම පොඩක් අමාරු කරන ඉස්සරහට යන්න බලමු අපිට ටයිම් ගන්නේ ආයේ මේ මකල් දින පැත්තට එනවා නම් මේ උදේම තමයි එන්න ඕනි මේ අද පොඩ්ඩක් පරක් වුණා ඇවිල්ලා බලද්දී ආරම ලස්සන තැනක් මේ වැස්සකට කොට වුණා ඒකෙන් තමයි පොඩ්ඩක් ගමනෙන්න පරක්කුණේ දැන් බලමු පොඩ්ඩක් ඇවිදගෙන ගිහිල්ලා මේක බලන්න තියෙන තැන් ටික අද අඳුරගෙන ආයෙ දවසක ආවනම් හොඳයි පොඩ්ඩක් ඇවිල්ලා වට විතර බලලා මේක කොහොමද කියන්නේ මේ පාරාදීසේ ඉන්න ඕනේ මේකට වෙලාව මදි අද ඉතරම ගිනවනම් දැන් වෙලාව දෙක පහු වෙලා ඉතින් ඉතින් ඉන්න වෙලාවක් නැහැනේ ආයෙ දවසක එනවා කෑම් කරන්නත් පුළුවන් මේ ඒරියා එකේ ඉතින් බලමු අපි ලස්සන වීඩියෝක් කරමු ඉතින් කෑම් කරලා වීඩියෝක් කරමු බලමු අපිට ඔය ඉන්න අලියා හොයාගන්න පුළුවන්ද කියලා හැබැයි මේ මීදුවේ නම් මේ හොයන්න අමාරු මේක මාර පිස්සුවක් ඈ හම්බෝ මේක තමයි ඕනි ජීවිතේට මේ මොටිවේෂන් එකක් ගන්න පිස්සුවක් අයියා ඔහොම ඉන්නවා මම ෆොටෝ එකක් ගන්නකම් දුවගෙන වරින් හරි හරි ඕන් දැන් තමයි ලස්සන එලියක් ආවේ මේ වීඩියෝ එකට මේ වාව් මගේ වැල්ලෝ ඔන්න view එක පොඩ්ඩක් පේන්න අරගෙන ඉබ්බ විදිහට හිටියද හරි හරි ඒක පස්සේ ගමු අරක බලන්න ඒ දින්නේ පහලින් වැල්ලවාය කොහෙද අර කුඹුරේ වැල්ලවාය තමයි පහලින් මේ දින අපි ඉස්කෝලේ ගානු ආ ඔය ඉස්කෝලේ මෙහි තමයි වැල්ලවායි ටවර් එක මේ ඉස්කෝලේ ගාවට වෙන්න ඕනේ අන්න අතන මෙතන දෙනවා කුමාරදාස ඉස්කෝලේ ඒකේ හෝම ගියාම ඔය වැල්ලවාය මේ දින වැල්ලවාය ටවුන් එක මෙන්න මෙතන වැල්ලවාය ටවුන් එක මෙන්න මේ හරි මේ පොඩියට පේන්නේ මේ ඒ චෛත්‍ය තමයි කොටහෙරව පන්සල ඊට පස්සේ එතනින් එහාට බටහෙලේ ආය වරුණගම කෙලින්ම අම්පාර දිහාම පේනවා ඉතින් මොණ්ඩාගල අම්පාර දැන් තමයි මීඩියම් පොඩ්ඩක් ක්ලියර් වුණේ ඉතින් බලන්න මේ ලස්සන මේ මොඩියෝලුවත් එක තමයි ඉතින් ආවේ
හරි ඉවරයි දැන් නම් පිටත් වෙන වෙලාව හරි හවස් 5 විතර වෙලා තියෙන දැන් කවුරු කඩාලි බහිනවා ඉතින් තමයි බලාගන්න බැරුණේ එහෙනම් ඉතින් පේජ් එක සබ්ස්ක්‍රයිබ් කරලා ෆලෝ කරලා තියාගන්න ආයි ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු මේ මකල් දෙනිය එහෙනම් ඔන්න ටුවර් එක ඉවරයි අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු යන්නයි යන්නේ